අපි දැන් බලමු ටයිටල් එකක් කොහොමද ඕපන් කරලා පස්සේ එඩිට් කරන්න කියලා. ඔයාලට මෙතන පේනවා new item කියලා එකක් තියෙනවා. මේ new item එක ක්ලික් කරලා පස්සේ ඔයාලට title කියලා එකක් පේනවා. ඊට පස්සේ ඒකේ ක්ලික් කරා නම් new title කියලා අපිට පොඩි dialog box එකක් වගේ පෙන්නනවා. මෙතන video setting time batch එකේ pixel එකේ ඔක්කොම මෙතන පෙන්නනවා. අපි මේ හදන මේක video setting එකේ ප්‍රමාණය තියෙන අපි මෙතන වෙනස් කරන්න පුළුවන්. time batch එකේ ඊට පස්සේ pixel එකේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ අපි මෙතන අපි හදන title එකේ නම දාන්න පුළුවන්. අපි මොකක් හරි නමක් දාමු. ඊට පස්සේ okay කරා නම් ඊට පස්සේ මේ වගේ අපිට අලුත් dialog box එකක් පෙන්නනවා. මේක තමයි title එකෙන් අපි අලුතින් හදනවා නම් මේ වගේ box පොඩි dialog box එකක් වගේ පේනවා. ඊට පස්සේ ඔයාලට මෙතන title tools කියලා මේ තමයි title tools ටික අයිති වෙන්නේ. title accent ටික මේත් ගිහේ. ඊට පස්සේ title style තියෙනවා මේ පල්ලයට මේවා. ඊට පස්සේ මේ තමයි title properties කියලා කියන්නේ. දැන් ඔයාලට පේනවා මේ title properties තව පල්ලයට විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ ඊට පස්සේ ඔයාලට දැන් මෙතනින් show background videos ක්ලික් කරා නම් අපිට පෙන්වන්නේ තව ක්ලික් කරා ඊට පස්සේ පෙන්වනවා. මේ හරිය ඔයාලට background videos එකේ time code එක බලන්න අපිට ගෙනියන්න පුළුවන්. අපිට ඒ ප්‍රමාණය කොච්චර ගෙනියන්නද මේ ඔක්කොම සම්පූර්ණ videos එක බලන්න පුළුවන්. අපි කොහේ හරිද අපි videos එකේ title එකක් edit කරන්නේ ඒතන ගෙනියලා ඊට පස්සේ අපි ඒ හරිය අපිට ඒක title එක edit කරන්න පුළුවන්. මෙතන title එකේ නම තමයි සදාහන් වෙන්නේ. අපි හදන title එකේ අලුතින් නම. title style අපිට විශාල ප්‍රමාණයක් දීලා තියෙන එකත් මේ properties එකේ මේකෙන් තමයි අපි title එකක් edit කරලා පස්සේ මෙතන සම්පූර්ණ අපිට පෙන්වන කොහොමද අපි ඉදිරියේදී ඒ title ගැන අපි කතා කරමු. ඊට පස්සේ අපි title එකේ edit මේ වාගේ edit කරලා පස්සේ අපි මෙතන ක්ලික් කරා නම් ඊට පස්සේ ඒකේ අයින් වෙනවා. ආයිත් අපි හදිස්සියේ ඒකම edit කරන්න ඕන නම් මෙතනින් ඩබල් ක්ලික් කරා නම් එතනම අපිට ඒ title එකේම title name npc අපි තිබ්බ එකමයි ආයිත් open වෙනවා.